ආයුබෝවන්. අද අපි මේ කතා කරන්න යන්නේ මෘදුකාංග ලියන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි version control. ඔව් version control. සරලවම කිව්වොත් අපි ලියන කෝඩ් එකේ කරන හැම වෙනසක්ම, ඒ කියන්නේ හැම සංස්කරණයක්ම හරිම පිළිවෙලකට වාර්තා කරලා තියාගන්න ක්‍රමයක් තමයි මේක. ඒ කියන්නේ හරියට අපි ડોකියුමන්ට් එකක් ලියද්දි draft 1, draft 2 කියලා සේව් කරනවා වගේද? හැබැයි ඊට වඩා ක්‍රමවත්ව. ඒ වගේ. හැබැයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. කවුද වෙනස කලේ, කවදාද කලේ, මොකක්ද වෙනස කියන හැම දෙයක්ම සටහන් වෙනවා. වැදගත්ම දේ තමයි ඕන වෙලාවක පරණ තත්වයකට ආපහු යන්න. ඒ කියන්නේ රිස්ටෝර් කරන්න පුළුවන්. රිස්ටෝර් කරන්න. ඒක නම් නියමයි. සමහර වෙලාවට වැරදිලා ඩිලීට් වෙනවා, නැත්නම් වැඩ කර කර හිටපු එකක් අවුල් යනවා. හරි. ඒ වගේම වෙනස්කම් සංසන්දනය කරන්න, කම්පෙයාර් කරන්න පුළුවන්. බ්‍රාන්චස් දෙකක තියෙන දේවල් එකතු කරන්න, මර්ජ් කරන්නත් පුළුවන්. එතකොට ඇයි මේ version control ඇත්තටම වැදගත් වෙන්නේ? මොනවද තව වාසි තියෙන්නේ? අර repository, branch, commit වගේ වචනත් අපි නිතර අහනව නේද? වාසි කීපයක්ම තියෙනවා. එකක් තමයි මධ්‍යගත කේත ගබඩාවක්. ඒ කියන්නේ centralized repository එකක් තියෙන එක. එතකොට හැමෝගෙම කෝඩ් එක එක තැනක තියෙනවා. backup ගැන වද වෙන්න ඕන නැහැ. ඒක ලොකු පහසුවක්. අනිවාර්යයෙන්ම අනිත් එක තමයි කණ්ඩායම් වශයෙන් එකට වැඩ කරන collaborative development වලට හරිව පහසුයි. හැමෝටම එකම project එකේ තමන්ගේ වැඩ කොටස වෙනම කරන්න පුළුවන්. අන්නර branch කියන කතාව එතනට අදාළයි වගේලේද? branch කියන්නේ ප්‍රධාන කේතපේලියට, ඒ කියන්නේ trunk එකට නැත්තම් main එකට බාධාවක් නොවි අලුත් feature එකක් හදන්න හරි bug එකක් fix කරන්න හරි code එකේ වෙනම කොපියක් හදාගන්න වගේ දෙයක්. තේරුණා. ඉතින් එක එක්කෙනාට තමන්ගේ බ්‍රාන්ච් එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. හරියට හරි. ඊට පස්සේ වැඩ ඉවරුනම මේ වෙනස්කම් අපහු ප්‍රධාන එකට එකතු කරන්න. ඒ කියන්නේ merge කරන්න පුළුවන්. commit කියන්නේ අපි කරපු වෙනස්කම් ටික save කරන එක. ඒ වෙලාවෙදි code එකේ snapshot එකක් වගේ ගන්නවා. හරි. එතකොට git කියන්නේ මේකට පාවිච්චි කරන system එකක්ද? මොකක්ද ඒකට එන විශේෂත්වය? GitHub කියන්නේ ඒකමද? Git කියන්නේ දැනට තියෙන ජනප්‍රියම version control system එකක්. ඒක distributed system එකක්. ඒ කියන්නේ අර මධ්‍යගත repository එකට අමතරව හැම developer කෙනෙක් ගාවම project එකේ සම්පූර්ණ ඉතිහාසයත් එක්ක copy එකක් තියෙනවා. ඒකේ වාසිය මොකද්ද? වාසිය තමයි හදිස්සියවත් අර main server එකට මොකක් හරි වුණොත් වැඩ නතර වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ගේ copy එකකින් ආපහු project එක ගන්න පුළුවන්. අනික Git free open source හරිම වේගවත්. එතකොට GitHub Git කියන්නේ අර මෘදුකාංගය මෙවලම අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්න එක. GitHub කියන්නේ Git repositories online host කරන්න දෙන සේවාවක්. cloud based hosting service එකක්. ඒකේ තව අමතර පහසුකම් user interface එකක්, issue tracking වගේ දේවල් තියෙනවා. හරි. ඒ කියන්නේ Git කියන්නේ engine එක, GitHub කියන්නේ ඒක තියන්න දෙන garage එක වගේ දෙයක්. ඒ වගේ හොඳ උපමාවක්. Git වලට fossil, mercurial වගේ විකල්ප තියෙනවා. GitHub වලට GitLab, Bitbucket වගේ ඒවා. අපි Git එක වැඩ කරද්දී පාවිච්චි කරන command ටිකක් තියෙනව නේද? අර init, clone, add, commit, push, pull වගේ ඒවයින් මොකද වෙන්නේ? Git init කරන්නේ අලුත්ම repository එකක් අපේ project folder එකේ හදන්න. Git clone කරන්නේ දැනට තියෙන repository එකක්, සමහර විට GitHub එකේ තියෙන එකක් අපේ machine එකට copy කරගන්න. හරි. ඊට පස්සේ අපි files වෙනස් කරලා git add කියලා command එක දීලා ඒ වෙනස් කරපු files ටික stage කරනවා. ඒ කියන්නේ commit කරන්න ලෑස්ති කරනවා. ඊළඟට git commit -mim පණිවිඩයක් කියලා ඒ staged files ටික පණිවිඩයක් එක්ක අපේ local repository එකේ save කරනවා. local repository එකේ මුලින්ම local එකේ save වෙන්නේ. ඒ වෙනස්කම් අනිත් ඈත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ GitHub වගේ remote repository එකට යවන්න git push කරනවා. අනිත් ඈ කරපු වෙනස්කම් අපේ local එකට ගන්න git pull කරනවා. අර branch හදන මාරු වෙන ඒවටත් commands තියෙනවා නේද? ඔව්. git branch නම වලින් අලුත් branch එකක් හදනවා. git checkout නම වලින් ඒ branch එකට මාරු වෙනවා. වැඩ ඉවර වෙලා git merge නම වලින් අර branch එකේ වෙනස්කම් දැනට ඉන්න branch එකට එකතු කරනවා. අර merge conflicts ගැන කිව්වේ. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? හරි. හිතන්නකෝ දෙන්නෙක් අපි කියමු A හා B කියලා. එකම ෆයිල් එකේ හරි එකම line එක වෙනස් කරනවා. හැබැයි වෙන වෙන branches වල. A එයාගේ branch එකේ වෙනසක් කරනවා, B එයාගේ branch එකේ වෙනසක් කරනවා එකම තැන. දැන් A ගේ branch එක B ගේ main branch එකට merge කරන්න හැදුවම Git වලට තේරෙන්නේ නැහැ මම දැන් මොන වෙනසද තියාගන්නේ කියන. මොකද එකම තැන වෙනස්කම් දෙකක් තියෙනවා.
එතකොට මොකක්ද වෙන්නේ? Git ඒ merge එක නවත්තලා අර conflict එක තියෙන තැන විශේෂ විදියට ෆයිල් එක මාක් කරලා පෙන්නනවා. මෙන්න මේම සලකුණු අතර දෙන්නගෙම වෙනස්කම් පෙන්නනවා. එතකොට අපි මැනුවලි දාන්න ඕනද? ඩෙවලොපර්ට සිද්ධ වෙනවා ඒ ෆයිල් එක ඕපන් කරලා අර සලකුණු බලලා අනවශ්‍ය කෝඩ් එක අයින් කරලා අවශ්‍ය කෝඩ් එක විතරක් තියලා ෆයිල් එක සේව් කරන්න. ඊට පස්සේ ආයෙත් git add git commit කරලා තමයි conflict එක resolve කරන්නේ. හරි තේරුණා. ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක් වගේ. මේවා පාවිච්චි කරද්දී අනුගමනය කරන්න ඕන හොඳ පුරුදු මොනවද? best practices. අනිවාර්යෙන්ම. එකක් තමයි හැම කමිට් එකකටම හොඳ අර්ථවත් පණිවිඩයක් දාන එක. බග් ෆික්ස්ඩ් විතරක් මදි. මොන බග් එකද ෆික්ස් කළේ කියලා වගේ විස්තරයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. පස්සේ බලද්දි ලීසි. අනික තමයි passwords, API keys වගේ sensitive data කවදාවත් commit කරන්න එපා. ඒවට වෙනම ක්‍රම තියෙනවා manage කරන්න. අනවශ්‍ය files, temporary files එහෙම commit නොවෙන්න git ignore file එක හරියට හදන්න ඕන. git ignore. ඒක text file එකක්. ඒකේ දාන file patterns git විසින් ගණන් ගන්නේ නැහැ. ඒ වගේම නිතරම අනිත් අයගේ changes pull කරගන්න එක හොඳයි. merge කරන්න කලින් අනිත් අය එක code එක review කරන එකත් ගඩක් වටිනවා. හරි. දැන් අන්තිමට අපි local machine එකේ හදපු පොඩි project එකක් GitHub එකට දාගන්නේ කොහොමද? එහෙම නැත්නම් GitHub එකේ තියෙන project එකක් අපේ machine එකට ගන්නෙ කොහොමද? local එකේ ඉඳන් GitHub වලට push කරන්න නම් මුලින්ම GitHub ගිහින් අලුත් his repository එකක් හදාගන්න ඕනේ readme නැතුව. හයි. ඊට පස්සේ local project එකේ folder එකට ගිහින් terminal එකේ git init repository එකක් කරගන්න. ඊළඟට git add dot file stage කරන්න. git commit ma-m initial commit කරන්න. ඊට පස්සේ අර GitHub repo එකේ URL එක git remote add origin URL කියලා add කරලා අන්තිමට git push -u origin main ho master කියලා push කරන්නයි තියෙන්නේ. හරි. GitHub එකෙන් ගන්න එක. ඒක ලේසි. GitHub repo එකට ගිහින් කොළපාට code button එක ඔබලා http URL එක copy කරගන්න. ඊට පස්සේ local machine එකේ project එක save කරන්න ඕන තැනට terminal එකෙන් ගිහින් git clone URL ගැහුවම හරි. private repo ලං සමහර වෙලට token එකක් දෙන්න වෙයි. නියමයි. එතකොට අපි අද version control වලින් පටන් අරන් ඒකේ වාසි git GitHub මූලික commands branching merging conflicts විසඳන හැටි හොඳම පුරුදු ඒවැදේම GitHub එක වැඩ කරන හැටිත් කතා කළා. අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්නම්. මේ version control කියන අදහස කෝඩ් වලට විතරක් නෙවෙයි හොඳ. අපි ලියන්න පොත්, document, project plans වගේ ඕනම දෙයක වෙනස්කම් track කරන්න version කළමනාකරණය කරන්න මේ ක්‍රමවේදය යොදා ගන්න පුරුවන්. ඒක හොඳ අදහසක්. ඒ වගේම Git ඉගෙන ගන්න අයට try.github.io සහ learn git branching කියන interactive web අඩවි දෙකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මූලාශ්‍රයේ සඳහන් වෙලා තිබුණා. ඒවයින් අතින්ම කරලා බලන්න පුරුවන්. බොහොම ස්තුතියි මේ කරුණ පැහැදිලි කළාට.